ඔන්න ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන තෙමූ ඇප් එකෙන් ෆ්‍රී ඕඩර් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම පහළ කමෙන්ට් එකේ පින් කරලා තියෙන ලින්ක් එකෙන් ගිහින් මෙන්න මේ තෙමූ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. ඉතින් ඊළඟට ඔයා මේ පහළින්ම තියෙන sign in කියන තැන ටච් කරගන්න. ඊළඟට ඔයා මේ arrow එකෙන් පෙන්නන continue with email කියන තැන ටච් කරගන්න. දැන් ඔයා ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩ කරන email එකක් ඇතුළත් කරලා මේ පහළම තියෙන continue කියන තැන ටච් කරන්න. ඊළඟට ඔයා මෙතෙන්ට capital simple ලකුණු මිස් වෙච්ච හොඳ strong password එකක් ලබා දෙන්න. ඊළඟට ඔයා මෙතෙන්ට ටික් එක දාලා මේ පහළම තියෙන register කියන තැන ටච් කරගන්න. ඉතින් දැන් ඔයාට මේ විදියට තෙමූ ඇප් එකේ හෝම් පේජ් එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාට මේ තෙමූ ඇප් එකේ ඉහළින්ම බලා ගන්න පුළුවන් ෆ්‍රී gift කියලා තැනක් තියෙනවා. ඉතින් මගේ වගේම ඔයාටත් මේ විදියට ෆ්‍රී කියලා තැනක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මෙන්න මෙතන ටච් කරගන්න. එතන ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ඉතින් ටිකක් වෙලා මේ විදියට ලෝඩ් වෙලා ඔයාට මේ වගේ ඇඩ් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ටිකක් වෙලා මේක බලාගෙන ඉන්න. ඉතින් මේක කරන්න මහ ලොකු දෙයක් නෑ, මේක ඔටෝම වෙනවා. දැන් ඊළඟට ඔයාට මේ වගේ ස්ක්‍රැච් කාඩ් එකක් ආවොත් ඔයා මේ කැමති එකක් තෝරගන්න. මම මේ විදියට එකක් තෝරගන්නවා. ඉතින් ඔයාට තියෙන්නේ එතන ටච් කරගන්න එක විතරයි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ හැම බාණ්ඩ එකම මිල 0 කියලා තමයි වැටිලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාට මෙතනින් කැමති බාණ්ඩ තුනක් තෝරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට එක අයිටම් එකක් උඩ ටච් කරගත්තා. ඉතින් ඔයා මේ විදියට කැමති අයිටම් එකක් උඩ ටච් කරගත්තට පස්සේ මේ ටිකක් වෙලා මෙන්න මේ විදියට ලෝඩ් වෙලා ඒ අයිටම් එකේ කලර් එක තෝරගන්න එනවා. ඉතින් ඔයා මේ විදියට කලර් එකක් තෝරලා මේ පහළම තියෙන pick the gift කියන තැන ටච් කරගන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ අතරතුර මේ විදියට coin add වෙනවා. ඉතින් මේකේ කිසිම අමාරු දෙයක් නැහැ. ඔයාට ටච් කරන්න ඕන තැන එහෙම මේගොල්ලෝ arrow එකක් දාලා එහෙම පෙන්නනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේක කෙලින්ම ඔටෝම සිලෙක්ට් වෙනවා. ඉතින් ඔයාට තියෙන බලාගෙන ඉන්න විතරයි. ඉතින් කලින් වගේම තවත් අයිටම් දෙකක් මම මේ විදියට ඇඩ් කරගත්තා. ඊළඟට ඔයාට මේ විදියට coin එකතු කරගන්න එනවා. ඉතින් ඔයාට එතන ටච් කරලා coin ලබා ගන්න විතරයි තියෙන්නේ. සමහර වෙලාවට මේ විදියට ඔටෝම coin ඇඩ් වෙනවා. දැන් ඔයාට පේනව නේද මෙයාලා arrow එකක් දාලා පෙන්නනවා ඔයාට ටච් කරන්න ඕන තැන. ඉතින් ඔයාට තියෙන්නේ එතන ටච් කරන එක විතරයි. ඉතින් ඔයාට තියෙන්නේ අවශ්‍ය තැන ටච් කරලා බලාගෙන ඉන්න එක විතරයි. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට ඔටෝම coin ඇඩ් වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාට මේ විදියට ටච් කරලා coin ලබා ගන්න තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ ටච් කරලා මේ විදියට coin ලබා ගන්න විතරයි. ඉතින් විනාඩි 5ක් විතර මෙන්න මේ විදියට coin ඔටෝම ඇඩ් වෙනවා. ඉතින් මේ විදියට ඔයා coin සේරම එකතු කරගන්න. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මට coin 999ක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් මට අවශ්‍ය එකම එක coin එකක් විතරයි. ඉතින් ඒකට ඔයා මුලින්ම මේ අටම තියෙන invite new app users කියන තැන ටච් කරගන්න. ඉතින් දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ මේ link එක copy කරලා ඔයාගේ යාළුවන්ට share කරන්න. ඉතින් ඔයාගේ යාළුවෝ ඒ link එක හරහා මේ app එක download කරගත්තොත් ඔයාට මේ coin එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට මේ arrow එකෙන් පෙන්නන තැන බලා ගන්න පුළුවන් මේ විදියට 100% නොමිලේම item 3ක් order කරපු අයගේ list එකක් මේ විදියට වැටෙනවා. ඉතින් ඔයාට මෙතෙන්ට එන්න බැරි කමක් නැහැ. ඉතින් ඔයාට තියෙන්නේ අර ඔයාගේ referral link එක යාළුවෝ 4-5 දෙනෙක්ට යවලා ඒ යාළුවෝ මේ app එකට register කරන එක විතරයි. ඒ වගේම ඔයා මේ app එකට register වෙනකොට ලබා දුන්නු email address එක verify කරගන්න මේ විදියට එනවා. ඉතින් ඔයා ඔයාගේ Gmail app එකට ගිහින් බලන්න මේ විදියට ඔයාට mail එකක් ඇවිල්ලා ඇති. ඉතින් දැන් ඔයාට තියෙන මේ confirm email address කියලා තැනක් තියෙන්නේ. මෙන්න මෙතන ඔයා touch කරගන්න. හරි දැන් මම එතන මේ විදියට touch කරගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා මෙන්න මේ විදියට ලෝඩ් වෙනවා. ඔයාට තියෙන්නේ ටිකක් වෙලා මේ විදියට බලාගෙන ඉන්න. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. confirm your email address කියලා. දැන් ඉතින් ඔයා මෙන්න මෙතන close කරගන්න. හරි ඔයාට මේ විදියට free order ලබා ගන්න නම් ඔයාගේ address එකත් මේ තෙමූ app එකට add කරන්න ඕනේ. ඒකට ඔයා මේ arrow එකෙන් පෙන්නන u කියන තැන touch කරගන්න. හරි දැන් මම මේ විදියට u කියන තැන touch කරගත්තා. ඊළඟට ඔයා මේ arrow එකෙන් පෙන්නන address කියන තැන touch කරගන්න. හරි දැන් මම එතන මේ විදියට touch කරගන්නවා. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මගේ address එක මෙතනට මේ විදියට add වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ ලිපිනේ මෙතෙන්ට add කරගන්න ඕන නම් මේ අටම තියෙන add new address කියන එක touch කරගන්න. ඉතින් දැන් මේ country කියන තැන ශ්‍රී ලංකා ඔටෝම select වෙලා තියෙනවා. ඊළඟට මේ province කියන තැන ඔයාගේ පළාත තෝරන්න. ඊළඟට ඔයා ඉන්න district එක වගේම ඔයාගේ නගරය සඳහන් කරන්න. ඊළඟට ඔයා මෙතෙන්ට street name එක හා number එක ලබා දෙන්න.
ඊළඟට මේ බිල්ඩින් ඇන්ඩ් අපාර්ට්මන්ට් කියන එක ඔයා කැමති නම් විතරක් ලබා දෙන්න. ඔයා අපාර්ට්මන්ට් එකක නෙවෙයි නම් ඉන්න මේක ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඔයා මෙතෙන්ට ඔයාගේ ෆස්ට් නේම් එක වගේම මේ ලාස්ට් නේම් කියන තැනට ඔයාගේ ලාස්ට් නේම් එක ලබා දෙන්න. ඊළඟට මේ ෆෝන් නම්බර් කියන තැනට ඔයාගේ ෆෝන් නම්බර් එක ලබා දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඇතුළත් කරගන්න. ඒ මොකද කිව්වොත් ඔයාගේ ෆ්‍රී ඕඩර් එක මෙයාලා ලබා දෙනකොට ඔයාව කන්ටැක්ට් කරගන්න මේ නම්බර් එකෙන් නිසා.